Hello guys. ඔන්න තව අලුත් vlog එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙලාව පන්දර 1යි. අද අපි යන්නේ බදුල්ලට මේ සිරාවට බදුල්ලටද බං යන්නේ? අපි අද යන්නේ බදුල්ලට. අද යන්නේ මේ අපේ රනිදු මහත්මයා සංවිධානය කරලා තියෙනවා මේ ආර්ථික අපහසුතාව තියෙන ළමයින්ට පොත්පත් බෙදා දීමේ වැඩසටහනක්. මේ ඉතින් සෙටෙන් vlog එකත් එක්ක මේනේ අපේ රනිදු මහත්මයා. බලනවුන් බලපන්. මේ දවස්වල ගෙදර යද්දි පිරිමි ළමයි විශේෂයෙන් පරිස්සමෙන් යන්න ඕනේ. සිගිති පාතාලයේ හිසෝසවල තියෙන්නේ 10 11 කියන අම්මට සිරි පුදුම පාතාලයක්. ඒක කොම් බල්ලගෙන වීඩියෝ. සෝරි බ්‍රෝ කියලා මම guys අපි ගමන පටන් ගත්තා. දැන් තමයි පටන් ගත්තේ. දැන් 1:00ට විතර එන වෙලාව. මේ තියෙන අපි ආධාර දෙන්න අරන් යන බඩු ටික. අපි දැන් බස් එකට මේ ටික පටවන්න තමයි යන්නේ. guys අපි බඩු ටික ඔක්කොම බස් එකට ඇදගෙන මේ දැන් ගමන පිටත් වුණා. අපි මත්තල ඉන්නේ මත්තල. යාළුවෝ අපි චූ කරන්න ආවා. මම චූ කරන කට්ටිය පෙන්නන්න. This is true Ranu Sasa. Guys, bye. Atleast punai vela. අපි දැන් ඉන්නේ ඇල්ලේ. දැන් තමයි නිින්දක් දාගෙන පොට්ටක් ඇහැරුනේ. guys අපි දැන් පස්සර ඉන්නේ මේ පොඩ බස් එක නැවතුවා. දැන් අපි බඩු දෙන්න යන ඉස්කෝලේට තව ටික දුර ඇවිල්ලා තියෙන්නේ යන්න. මේ මම ඔයාලට මේ මෙතන view එක පෙන්නන්න හරි ලස්සනයි. මේ පැත්තට සීතලයි ගොඩක්. අපි බලාපොරොත්තු වුණාට වඩා ටිකක් සීතලයි. මේ ජර්සි ගෙනාවෙත් නෑ අපි කවුරුත්ම. කොහොමද මම view එක පෙන්නන්න. කොහොමදනේ? අර පැත්තේ පලාතුම් පේනවා මීදුම හින්දා මේ හරියට පැහැදිලිව පේන්නේ නැත්තේ. ගයිස් කටින් දුම් යන්න තරම් සීතලක් තියෙනවා මේ මෙහෙට. අම්බි මාන මෙවුලු. දෙක්ක දුම් යනවා. yes යාළුවනේ දුම් යනවා. ගයිස් බලන්නකො view එක. මේ අපි දැන් ඉස්කෝලේ තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. තාම ඇතුළට ගියේ නැහැ. එතෙන්ට ඇවිල්ලා. ගයිස් මේ තියන්න අපි මුලින්ම ආධාර බෙදා දෙන්න යන ඉස්කෝලේ. ගයිස් මේ බලන්නකෝ මෙයාලට තියෙන මේ ග්‍රවුන්ඩ් එක. කෙලින්ම මේ කන්ද උඩ තමයි ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. ගයිස් බලන්නකෝ පිට්ටනිය කෙළවරට ආවහම තියෙන view එක මහා ලස්සනයි ආ. මෙහි තාම සීතලයි හැබැයි ටිකක්. උදේ තරම් සීතල නෑ. වට්ටියක් සීතලයි. දැන් 8:00ට ළඟයි වෙලා. ඉස්කෝලේ බෙල් එක ගැහුවා. ඉර පායලා තියෙන්නේ නේ. ඉර පායවල සුට්ටක් සීතලයි. යාළුවේ අපි දැන් පොඩි මීටින් එකක් රැස්වීමක් ගන්න හදන්නේ. අරගෙන ගෙනාව බඩු ටිකෙන් කොටසක් මේ ඉස්කෝලේ දෙන්න. දැන් තව ඉස්කෝලේ දෙකක් දුකක් තියෙනවා කිව්වා බඩු දෙන්න. යාළුවේ අපි පොඩි සංග්‍රහයක් ලිස්ට් කරලා ගත්තා. guys අපි දැන් මේ ඉස්කෝලේ වැඩි ටික ඉවර කරලා දැන් තව ඉස්කෝල දෙකකට යනවා නේද? තව දෙකක් තියෙනවා. ඒ දෙකට යන්න තමයි හදන්නේ. වැඩි හොඳයි ලස්සනට සංග්‍රහයක් තුනටම තියුණා. ඔව් අපිට ලස්සන හොඳ ට්‍රීට් එකක් දුන්නා. සංග්‍රහය අනර්ගයි පිළිගැනීම හොඳයි. මේක දැන් ටික ටික හිරකිරන පතිත වෙලා තියෙන්නේ. හීතල අර ඉරව්ව වැටෙද්දි හීතල ගතිය අඩුයි. guys දැන් මේ අපිට මේ දෙවෙනි ඉස්කෝලේ යන්න තියෙන පාර පට්ට දුෂ්කරයි. මේ හින්දා දැන් අපි ආවේ බස් එකේ නෙවෙයි මේ වගේ පොඩි බස් එකක තමයි ආවේ. දැන් මේ එක තැනකට ඇවිල්ලා ඉන්නේ. ඒ තැනින් එහාට ඉස්කෝලේට යන්න පයින්ලු යන්න ඕනේ. කිලෝමීටරයක් විතර තව යන්නත් තියෙනවා. දැන් අපි මේ බඩු මුට්ටු ඔක්කොම අරගෙන කිලෝමීටර පයින් යන තමයි හදන්නේ. කරයි කියන්නේ අම්මට සිරියෙන්නම දුෂ්කරයි. පාර නම් බස් එකේ එනවාට වෙනම ගෙවන්න. යාළුවේ අපි මේ පල්ලම් බහින ගමන් ඉන්නේ. ඇත්තටම මේ පාර පෙන්නන්න. මේ හැටි පිස්සු හැදෙනවා. මහා කැලයක් මැදින් බහින්නේ.
මේක ඉගෙන ගන්න එන්නේ ළමයි කොහොමද කියලා මට හිතා ගන්න බෑ ඇත්තටම. අපිට සැප වැඩි. මේ තියෙන්නේ ඉස්කෝලේ. යාළුවෝ අපි අතරේ මේ ඒ ළමයින්ටත් එක්ක දවල් කෑම හදනවා. ගයිස් ඔන්න ඒ ස්කෝලෙනුත් අපිට රස සංග්‍රහයක් සූදානම් කරලා තිබ්බා. යාළුවනේ මේ වැඩේට අපේ රණතුගේ අම්මා වැඩ කරන මේ මොන්ටිසෝරියේ ටීචර්ස්ලා ටිකක් ගියා. ඉතින් ඒ කට්ටිය එකතු වෙලා ඉස්කෝලේ ඉන්න පොඩි නංගිලා මල්ලිලා එක්ක ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් කරා. එතන ගයිස් එයාලා මාරු විදියට මහන්සි වුණා මේ වැඩේ කරන්න. මේ අපේ සින්දුව කියනකොට මලේ රාජ නීති යාළුවෝ ඔයගොල්ලන්ට මතකද ඒ සින්දුව? ඔයාලට පේනවද ඉතින් කොච්චර මහන්සි වෙනවද කියලා. ඒ වගේම ඉතින් ඉඳපු ළමයි හැමෝමත් මාර විදියට මේ වැඩේත් එක්ක එකතු වුණා අපි දැක්කා. යාළුවේ මේ ඉස්කෝලේ ළඟ මේ සියමල ගහක් තියෙනවා. අපි සියමල ගහට පොළු ගහලා මේ සියමල කඩනවා. මේකෙන් ගාප. මේකෙන් ගාප. ඉතින් ඔයාලට මේ පේන්නේ අපි අරගෙන ආපු තෑගි එතන ඉඳපු ළමයින්ට අපි බෙදලා දෙන විදිහ. යාළුවේ මේ අපි දැන් ආය අපේ ගම්බින් බලා යන්නේ අර ඉස්කෝලෙන් කට්ටිය මේ ලොරි එක යන්න හදන්නේ. ඒවනේ පත සේනාවල් ලොරි එක යන්න හදන්නේ අර අපි බස් එක නවත්තපු තැනට. අර සීට් එක අපි ආය මේ අපේ මේන් බස් එක තියෙන තැනට ආවත් අපි දැන් නැවත යන්න හදන්නේ. තාම කාලේ නෑ. මොකක් හරි මේ කන්න කොහෙට හරි යනවා මම දන්නේ නැහැ කොහෙටද යන්නේ කියලා. අපි මේ කොට නැවැත්තුවා අරගෙන එක ගන්න කියලා තැනකට. ඔයාලට මතකද මේ මම ඉස්කෝලේ අර ෆයිනල් එකට ෆයිනල් මේ ට්‍රිප් එකේ බ්ලොග් එකක් කරේ. අන්නේ දාපු කඩිනු තමයි බලද්ද මේ ඇවිල්ලා තියෙන්නේ. එදාට මෙන්න මේ හරිද ගොඩ තරහදී. Yo guys, 9mm තුවක්කුවක් එවුව නෑ බෑ. යාළුවනේ අපි ආවා මේ නාන්න කියලා මොකකටද මන් දන්නේ නැහැ අපි නාන්න කියලා ආවා. එහෙනම් යාළුවනේ මේ vlog එකත් මෙතනින් ඉවරයි. අපි තවත් අලුත් vlog එකකින් ළඟදිම හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.